සූත්‍ර දේශනා අතරින් ගැඹුරුම විවරණය අපට හමු වෙන්නේ දීඝනිකායේ මහා නිදාන සූත්‍රයෙන්. දැන් අපි ඒකටයි මාර්ගය. මේ මහා නිදාන සූත්‍රයේ කොයිතරම් ශ්‍රේෂ්ඨද කියතොත් සතිපට්ඨාන සූත්‍රයට කිට්ටු කරන්න පුළුවන් යම් අර්ථය යම් පේනමකින් යම් විදියකින් යම් තරමකට ඒ වගේම සතිපට්ඨාන සූත්‍රය වගේම ඒක දේශනා කරන්නට යෙදුනේ කුරු රටේ කම්මාස ධම්ම නැමැති නියම් ගමේදී මෙහෙමයි සඳහන් වෙන්නේ නිදාන කතාවේදී බුදුරජාණන් වහන්සේ කුරු රටේ වැඩ වාසය කරන අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. ස්වාමීනි මේ ආශ්චර්යයි මේක අద్భుතයි කොයිතරම් මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරුද ඒ වගේම ගැඹුරු හැටියට පෙන්වනවාද කියන එක හරිම ආශ්චර්යවත්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මට මේ ඒක එහෙම වුණාට මොකද මේ පටිච්චසමුප්පාදේ මට බොහොම සරල හැටියට වැටහෙනවා. බොහොම සරල හැටියට වැටහෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේකට දක්වන ප්‍රතිචාරය මොකද්ද? මා හේවං ආනන්ද ආනන්ද එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා ආනන්ද. මේ පටිච්චසමුප්පාදයේ ගැඹුරුයි පෙනුමට ගැඹුරුයි. ඊළඟට කියනවා ඒකේ වැදගත්කම මහා ආනන්ද මෙන්න මේ ධර්මය නොතේරීම නිසා වටහා නොගැනීම නිසා තමයි මේ ප්‍රජාව මේ සත්ත්ව ප්‍රජාව මේ දීර්ඝ සංසාරේ පවුලුණු නූල් බෝලයක් වගේ අවුලුණු බබු ස්ථන වැටියක් වගේ අපායෙන් දුගතියෙන් සංසාරයෙන් බේරින්නේ මිදෙන්නේ නැත්තේ. ඒ තරම් ඒ ව්‍යාකූල තත්යකටපත් වෙලා තියෙන්නේ මේ පටිච්චසමුප්පාද ධර්ම නොදැනීම නිසා කියලා. ඔන්න එතන ඉඳලා බුදුරජාණන් වහන්සේ හරියට ගෝලයකට යමක් තෝරලා දෙන්න වගේ මේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේට පියවරෙන් පියවරට මේ පටිච්චසමුප්පාදේ ඉතාමත්ම ගැඹුරු අංශ කීපයක් විවරණය කරනවා. ඒවා දැන් අත් වශයෙන්ම ගැඹුරු සූත්‍රයක් ඇතුළේ බොහෝ දෙනා සලකන එක අපි තේරුම් කරන්න බලමු. ගැඹුරුයි කියලා බලන්න දෙයක් නෑ. ඉතින් මේ ඒකෙදී අපි කෙටියෙන් කිව්වොත් ඒකේ මූලික පරමාර්ථය පෙන්වන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ අර පස්ස ගැන අපි කතා කරේ නාම රූපේ අපි කලින් කිව්වා නාමය කියලා කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර බව. රූපය කියලා කියන්නේ මහා භූත ධර්ම කියන පඨවි ආපෝ තේජෝ වායෝ ආශ්‍රයෙන් ගත් රූපේ සංඥා බව. එතකොට මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී නාමයත් රූපයත් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාව ඊළඟට නාම රූපයත් විඥානයත් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවත් පුදුමාකාරයෙන් පැහැදිලි කරනවා. පියවරෙන් පියවරට ආනන්ද ස්වාමීන් වහන්සේට හේතු ගන්වමින් ප්‍රශ්නෝත්තර වශයෙන්. ඉතින් මෙතෙන්දී අපි මේ කාරණේ මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් ආකාරයට ඉදිරිපත් කරන්න බලනවා. ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ මේ සූත්‍රයේ විශේෂත්වය. දැන් බොහෝ දෙනා පටිච්චසමුපාදේ තෝරනකොට අපි කියවනේ මේ සම්මත මේ හැටියට අවිජ්ජාව ඉඳලා තෝරන්නේ අවිජ්ජා සංකාර. එදා මහා ප්‍රධාන සූත්‍රයේ අවිජ්ජා සංකාර සඳහන් වෙන්නේ නැහැ. මේ සූත්‍රයේ අවිජ්ජා සංකාර සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ප්‍රධාන මූලික වැදගත්ම තැන හැටියට දක්වන්නේ මෙන්න විඥාන නාම රූප දෙකේ සම්බන්ධයයි. තවත් කාරණයක් බැලුව බැලමට මේ සූත්‍රයේ දැන් සාමාන්‍යයෙන් අපිට හුරු පුරුදු විඥාන දානනේ අවිජ්ජාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය සලආයතන පත්‍ය පස්සු නාම රූපයත් ස්පර්ශයත් අතර සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙනවා සලආයතන. නමුත් මේ සූත්‍රයේ බැලුව බැලමට සලආයතන සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට එක සූත්‍රයේ සත්‍යනක් සඳහන් වෙනවා ස්පර්ශය කියන්නේ මොකක්ද කියලා. ස්පර්ශය කියලා කියන්නේ චක්ඛු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස වුණ නොකියුවා කියලා කියන්න බෑ ඒකට. ස්පර්ශය තෝරන්නේ අන්න අර කියාපු ආයතන 6 ආශ්‍රයෙන් වෙයි. ඔන්න ඊළඟට මෙතන වැදගත්ම කාරණේ තමයි අර අපි කිව්වා වගේ නාමයක් රූපයත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පෙන්වන්න කියන්නේ. අපි එදත් පෙන්වන්න කළා නාමය කියලා කියන්නේ යමක් හඳුනා ගැනීම පිළිබඳ පැත්ත. මේ ස්පර්ශයේ තියෙන දෙපැත්ත. ගැටීම හඳුනා ගැනීමත් කියන එක. එතකොට මෙතෙන් කියන්නේ සියුම් කාරණයක් මෙතන බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නෝත්තර වශයෙන් ආනන්ද සාංශයට පෙන්වු කරන්නේ. එතන මෙන්න මේ විදිහට අමුතු වචනක් යොදනවා. අපි ඒවා පුළුවන් තරම් සරල කරන්න බලන්න. ආනන්ද සාංශයට හේතු ගන්නන්නේ මෙහෙමයි. ආනන්ද කියලා ඉමත් තුන් කරන එක අවසානයේදී නිගමනයේ යම් ආකාර වලින් යම් ලකුණු වලින් යම් නිමිති වලින් යම් මාත්‍රිකා වලින් නාමකායයක් පෙන්눔 කළ හැකිද ඒ ලකුණු ඒ ආකාර ඒ ලකුණු ඒ නිමිති ඒ මාත්‍රිකා නැතිනම් රූපකායෙහි අධිවචන සම්පස්සය පෙන්눔 කළ නොහැකි.
මේ සූත්‍රයේ විශේෂ වචන දෙකක් සඳහන් අදිවචන සම්පස්ස පටිඝ සම්පස්ස කියලා. මේක කලින් මතක තියාගන්න ඕන. ඒක තමයි බොහෝ දිනාට ගැටලුවක් වෙලා තියෙන්නේ. ස්පර්ශය කියන වචනය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අමුතුම විදිහේ වචන දෙකක්. අදිවචන සම්පස්ස පටිඝ සම්පස්ස. ඒකෙදි දැන් අපි අර නාමය කියන එක නම් කිරීම හා සම්බන්ධව කිව්ව නිසා ඔන්න තේරුම් කරන්න ලේසි. අදිවචන කියලා කියන්නේ පින්නතුනි භාෂාව හා සම්බන්ධ දෙයක්. මොකද අදිවචන නිරුක්ති ප්‍රඥාප්ති කියන ඒවා භාෂාවට අදාළයි. යමක් තේරුම් කිරීමේදී උපකාර වන දේවල්. එතකොට මේ ස්පර්ශයේ තියෙනවා හඳුනා ගැනීම පැත්ත. අදිවචන සම්පස්ස කියන්නේ ඒකයි. ඊළඟට ගැටීම් පැත්ත තමයි පටිඝ සම්පස්ස කියන්නේ. ඔන්න ඔය දෙක එකිනෙකට උපකාර වෙන හැටි පෙන්වන්න මෙතෙන්දී. ඒකට බුදුරජාණන් ඉස්සෙල්ල ප්‍රකාශ කරන්නේ යම් ආකාර ලක්ෂණ නිමිති ආදියකින් නාම කායයක් නාමය කියන එකක් පෙන්눔 කරනවාද ඒ ලක්ෂණ නිමිති නොමැතිව රූප කායෙහි අදිවචන සම්පස්සය ගැන කතා කරන්න බැහැ. රූප කාය පිළිබඳව අදිවචන කියලා කියන හඳුන්වීමක් පෙන්눔 කරන්න බෑ නාම කායයක් නැත්නම්. ඔන්න ඒකේ අනිත් පැත්ත කියනවා. යම් ආකාර යම් ලකුණු යම් නිමිති යම් මාතෘකා වලින් රූප කායයක් පෙන්눔 කළ හැකිද? ඒ ලකුණු ඒ නිමිති ආකාරය ආදියක් නොමැතිනම් නාම කායෙහි පටිඝ සම්පස්සයක් පෙන්눔 කරන්න බෑ. ටිකක් හොඳට අහුම්කන්න දෙන කෙනාට තේරෙයි. ඔන්න මේ අපි මේක තේරුම් ගන්න කෙටි උපමාවක් කිව්වොත් ස්පර්ශය කියලා කියන්නේ නාමයේත් රූපයේත් දෙබිඩි දරුවෙක් වගේ. මොකද නාමෙහි නම් කිරීමත් අවශ්‍ය වෙනවා රූපෙහි ගැටීමත් අවශ්‍ය වෙනවා ස්පර්ශය සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට. මේ කියන්නේ සවිඥානික ලෝකේ. අවිඥානික ලෝකේ නෙමෙයි. සවිඥානික ලෝකේ ගැටීම කියන එක තේරුම් ගැනීමට නාමයෙන් කෙරේ නාමය කියලා කියනකොට මතක තියාගන්න වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒ ධර්ම වලින් තමයි යමක් හඳුනගන්නේ. ඒක දන්නවනේ. එතකොට රූපය කියලා කියන්නේ ඒ හැඳින ගැනීම තුලින් මහා භූත ධර්ම වන පඨවි ආපෝ තීජෝ වායෝ ඒවයි ගැටීමකුත් තියෙනවා. අපි කලින් කිව්වනේ කියන්නේ නැති මං හිතන්නේ අර අන්දේ ගිහිලා හිම කැටයක හැබුණොත් එහෙම ඉස්සෙල්ලාම පඨවි සංඥාව ගන්න. ඒක ටිකක් දී වෙනකොට පස්සේ බලනකොට මෙන්න ආපෝ ඊට පස්සේ වන වායෝ ඒ විදිහට මේ ලෝකයා හඳුනගන්නේ මහා භූත ධර්ම අන්දයා වගේම ඒවා ඊළාට ඒවා නම් කරන ඉතින් කොහොම හරි ඔන්න ඒ ගැටීමකුත් අවශ්‍ය වෙනවා. එතකොට මේක නාමකායයට උපකාර වෙන ලකුණු තුලින් රූපකායයට හැඳින්වීමක් වෙනවා. රූපකායයට අදාළ නිමිති වලින් නාමකායයට ගැටීමක් වෙනවා. ඔන්න ඊළඟට පුදුරජානන් වහන්සේ ඒක සම්පූර්ණ කරන තව කියනවා. ආනන්ද යම් ආකාර ලක්ෂණ නිමිති වලින් නාමකායක් හෝ රූපකායක් හෝ පෙන්වන කල හැකිද? ඒ ආකාර ලක්ෂණ නිමිති ආදී නොනැතිනම් අධිවචන සම්පස්සයක්වත් පාටිඝ සම්පස්සයක්වත් පෙන්වන්න කරන්න බැරි. ඔන්න ඊළඟට අවසාන වශයෙන් කියනවා යම් ආකාර ලක්ෂණ නිමිති ආදියකින් නාම රූපයක් පෙන්වන්න කල හැකිද? එහෙම එකක් නොමැතිනම් ස්පර්ශයක් කියන අවස්ථාවකුත් දැක්විය නැහැ. අනේ මේ නිගමන හතර. ඉස්සෙල්ලා කිව්වේ නාමය දක්වන නාමයට අදාළ ලක්ෂණ නොමැතිනම් රූපෙහි අදිවචන සම්පස්සයක් නැහැ. රූපයට ඕන කරන නාමයේ පිට. ඊළඟට කියනවා රූපයට අදාළ යම් ලක්ෂණ නිමිති නැමෙතන නාමයට ගැටීම කියන සංකල්පයක එන්නේ නැති. ඊළඟට කියනවා මේ දෙකම නැත්නම් අධිවචන සම්පස්සේ පිටික සම්පස්සේ දෙපැත්තක් නැහැ. අන්තිමට කියනවා නාම රූපයක් නැත්නම් පස්සේකුත් නැහැ. ඔන්න එතකොට ඒක ගැන කිව්වා. ඊළඟට අපි පිළ තියෙන හැටියට තව ඊපස්සේ විවරණ කරන්න බලමු. ඊළඟට ඕන තව කාරණයකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතෙන් කියන්නේ විඥානියක් නාම රූපයක් අතර සම්බන්ධය. ඒක තමයි තාමත්ම ගැඹුරු තැන. ඒකෙදිත් අර බුදුරජාණන් වහන්සේ පියවරෙන් පියවරට ආනන්ද සාන්නාසයට කියන්න සිද්ධ වෙන උත්තර දෙන්න සිද්ධ වෙනවා. ඉස්සෙල්ලා පෙන්වන්න කරන්නේ ඔව් කියන එක නෙමෙයි නැtei කියන එකෙන් උත්තර දෙන්න විදියට අහන්නේ බුදුරජාණන් වහන්සේ. ඔන්න මෙහෙම ඉස්සෙල්ලා පෙන්වන්න කරන්නේ නාම රූපයට විඥානය අවශ්‍යව පෙන්වන්න කරන්නේ මේ විදියටයි ආනන්ද. විඥානයේ මෞගුසකට බැසගත්තේ නැතිනම් මෞගුසක නාම රූපයක් ඉතිරිවන්නේද? නැත්නම් ස්වාමී කියලා ප්‍රකාශ කරනවා. ඉතින් එයින් පෙන්වන්න කරන්නේ මොකද්ද? අපි එක ඩිංගක් කියලා හිතමු. දැන් සමහරව හිතන්නේ ඔය විදේශිකයන් විද්‍යාවනකුත් බටහිර මනෝවිද්‍යාවේ විඥානය ගැන විතරනේ කතා කරන්නේ, නාම රූපය ගැන කතා කරන්නේම නැහැනේ. මේ මරණ අවස්ථාව ගැන හැමෝම කතා කරනවා. දැන් කාර්යයේ ලස්සන වචන ඉන්දියාවේ මොනවද දාගෙන. නමුත් අවසානයේ බලනකොට මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මරෙන්න කලින් මෙතකොට මව් කුසක නාම රූප සටහනක් ඇවිල්ලා තියෙනවා.
විඥානේ ගිහිල්ලා එකතු වුණේ නැත්නම් අන්න නාම රූපය එතන වැඩින්නේ නැහැ. නැත්නම් විඥානේ පිහිට නැත්නම් නාම රූපයක් එතන මෞකසේ ශේෂවන්නේ නැහැ. ඊළඟට කියනවා එපමණක් නෙවෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නේ යම් කිසි විදියකින් ආනන්ද ඒ විඥානයේ මෞකසෙන් ගිලිහි ගියොත් නාම රූපය වැඩිලා ඉත්තත්ව කියලා කියන මෙන්න මේ භව tattවයට උත්පත්තියක් ලබනවාද? මෞකසට අපි හිතමු ඒ ඉස්සෙල්ලාම අර මඩ පැල්ලම වගේ නාම රූප අවසාන හිතේ අරමුණ නාම රූපය බව දන්නවනේ. ඔය ගති නිමිත්ත ආදී වශයෙන් ඔය කියන්නේ. ඒක ගිහිල්ලා සටහන තියෙනවා. නමුත් තාම විඥානයේ යනතුරු ඒක ජීවියක් බවට පත් වුණා. ඒක සජීවී වෙන්නේ විඥානයත් එකතු වුණාම. එහෙම සජීවී වුණාට මොකද අර ඉන්න කාලය තුල කොටිකුත් මේ පින්නතුන අහලා තියෙනනේ මූඩ ගර්භ කතාන්තරෙම. දරුව බලාපොරොත්තු වුණාට මව්පියන් අන්තිමට බලනකොට නිකන් මස් ගුඩියක් විතරයි එළියට එන්නේ. මොකද හේතුව? අර විඥානය බැහැර වුණා. යම් කිසි කර්ම හේතුවක් නිසා විඥානය ගිලී ගියා නම් එහෙනම් අර නාම රූපය ඉත්තත්ව කියලා කියන මේ භව tattවයට උත්පත්තියක් ලබන්නේ නැහැ. ඒකත් ආනන්ද සාංශ පිළිගත්තා. ඔන්න එතනින් නවත්තන්න බුදුරජාණන් ඊළඟට ප්‍රකාශ කරනවා. යම් කිසි විදියක ආනන්ද දරුවෙකුගේ හෝ දැරියකගේ විඥානය ලාබාල කාලයේදීම ගිලිහි ගියොත් ඒ දරුවාගේ හෝ දැරියගේ නාම රූපයේ මහත් බවට විපුල බවට වැඩෙන්නේ නේද? නැත්නම් මේ ස්වාමීනි. ඔන්න එතන උත්තරි වෙන කාරණයක්. ඉතින් ඒ කියන්නේ අපි මේ සාමාන්‍ය ලෝකේ නාම රූපය කියලා කියන්නේ අන්න අර විඥාණය අපිට පේන්නේ නැහැ. විඥාණයෙන් ක්‍රියාත්මක වන අර නාම රූප කොටස. එතකොට ඒක උපන්නට පස්සේ විඥාණය ගිලිහිලා ගියොත් ඒක මලකඳක් මිසක් නාම රූපයක් නෙවෙයිනේ. අන්න ඒකත් එතකොට තවුනවා. ඔය කාරණා ඔය සාධක තුන ආනන්ද සායනට හේතු ගන්නවලා ඉවරලා ඔන්න බුදුරජාණන්සේ නිගමනය දෙනවා. ඒක නිසා ආනන්ද එතන වචන කීපයක් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ. ඒ සෝබ හේතු, ඒසපච්චයෝ, ඒස සමුදයෝ, ඒස ඔය විදිහට වචන ගන්න. ඒක නිසා ආනන්ද මෙන්න මේකමයි හේතුව ප්‍රත්‍ය නිදාණය. නාම රූපයට විඥානය. නාම රූපයට විඥානය නැතුව බෑ කියන එක එහෙම එත්තු ගන්නවා. ඔන්න ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා. ඒ වගේම විඥාණයටත් නාම රූපේ නැතුව බෑ කියන එක ඒකෙදී නම් එක වාක්‍යයෙන් බුදුරජාණන් වහන්සේ කාරණේ පෙන්වු කරනවා. ඒක මොකද්ද? ආනන්ද විඥානේ නාම රූපේ ප්‍රතිෂ්ඨාවක් නොලැබුවේ නම් ධම්මයෙන් නොලැබුවේ නම් එහෙමනම් නැවත ජාතියක් ජරා මරණ ආදියක් පෙන්වුම් කළ හැකි වේද? නැත්නම් කියලා. ඒ කියන්නේ විඥානය නාම රූපයක පිහිටියේ නැත්නම් භව tattවයක් නෑ. භව tattවයක් නෑ. ඒවා නැවත උත්පත්ති කතාවක් නෑ. ඉතින් ඔකේ අර දිගට කියන්න බෑ. රහතන් වහන්සේලා කරන්නේ අන්න අර විඥානය නාම රූපේ නොපිහිටින tattවයට අපි අපපතිත tattවයට ගෙනීම. ඉතින් ওই විදිහට විඥානයත් නාම රූපයත් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාව පෙන්වුම් කරලා ඉවර වෙලා ඔන්න ඊළඟට මහ පුදුම ප්‍රකාශයයි. ගැඹුරු ප්‍රකාශයක් කින් හකුලල දක්වන මේ කාරණය. එම නිසා ආනන්ද ඊළඟට මෙතකින් මේ ආනන්ද කෙනෙක් උපදනේ අපි මේ පාළි වචනේ වෙනුවට මේ පහසු වෙන්න සිංහල විතරක් කියමු. එම නිසා ආනන්ද මෙතකින් මේ කෙනෙක් උපදනේ හෝ දිරනේ හෝ මේ යන්නේ හෝ චුතවන්නේ හෝ නැවත උපදින්නේ හෝ මෙතකින් මේ ආනන්ද අධිවචන මාර්ගයක් නියුක්ති මාර්ගයක් ප්‍රඥා මාර්ගයක් පෙන්වුම් කළ හැකි. මෙතෙක් දුරට ආනන්ද ප්‍රඥාවගේ බැසගැන්ම ඇත්තේ මෙතෙක් දුරට ආනන්ද ඉත්තත්ව කියලා කියන මේ භව tattවයක් සඳහා ඔන්න වචනේ එන වට්ටයක් කරකැවෙන්නේ මෙතෙක් දුරටද විඥානය සහ නාම රූපය. අවසාන කරන්නේ කොහොමද? විඥානය සහ නාම රූපය අතර වට්ටයක් කරකැවෙන නිසා තමයි කෙනෙක් උපදින්නේ, දිරන්නේ, මැරෙන්නේ, චුත වෙන්නේ, නැවත උපදින්නේ. ඒ ඉපදීම ඒ පිළිබඳව අධිවචන සම්පස්ස, ඒ පිළිබඳව ව්‍යවහාර මාත්‍රයක් පවා කරන්න පුළුවන් වෙන්නේ අධිවචන නිරුක්ති. ඒ වගේම ප්‍රඥාව එතනින් ඉවර වෙනවා. ඊට එහාට යන්නේ නැහැ. මේ දෙක තුල තමයි ඔක්කොම ගැටලුව කියන එකයි ප්‍රඥාව මෙතන අන්තිමට කියන්නේ. මේ පැවැත්ම කියන එකෙන් අපිට පැහැදිලි වෙන්නේ දෙකක් අතර කරකැවීමයි. වට්ටය. අපිට කියන්නේ සමාජයට මිලක් නියම කරන්න බෑ. සපයුමක් පිළිමක් අතර ඒ වට්ටයක් නැත්නම් ඒ වගේ මෙතනත් විඥාන නාම රූප දෙක වට්ටය තුලයි සත්‍යේ පිළිබඳ ප්‍රඥාප්තිය පිළිබඳ කයි කතාන්තර ඔක්කොම තියෙන්නේ. ඔන්න ඔය විදිහට ගැඹුරුම දේශනාවක් මෙතන මේ මහා නිදාන සූත්‍රයේ තියෙන්නේ. මෙතන මේ අපි මේ පස්ස ගැන කියාපු